ආයුබෝවන් සුබ දැසනක්. අදත් අපගේ සූදානම සුපුරුදු පරිදි රහල් පුවත් ආරම්භ කරන්නට. අද අප ආරම්භයේදී ඔබට සූදානම් අද දිනේ අප විද්‍යාලයෙන් විශ්‍රාම ලබන්නා වූ පත්මා හතරසිංහ ගුරුමෑණියන් වෙනුවෙන් විශේෂ කතාවක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට මේ සඳහා ඒ ආරාධනය අප විද්‍යාලීය සිංහල ආචාර්ය එච් වීරතුංග ගුරු පියාණන්ට. ආයුබෝවන් සුබ උදෑසනක්. හෙට ගුරුදිවියෙන් සමුගැන්මට නියමිත පාසලේ කීර්ති නාමයට සැබෑ ලෙස දායක වූ තවත් අපේ ගුරු මාතාවක් ගැන සටහනක් තබන්නට අද රහල් sannivedanaංශයේ ගුවන් කාලය මං ඉල්ලා ගත්තා. ඕ නමින් සතර සිංහාරච්චිගේ පත්මා නම් වන්නීය. 1980 වර්ෂයේ 9 වන මාස පළමු වන දින විද්‍යාවේදී ගෞරව උපාධාරණීයක ලෙස තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් ගුරුදිවියට පිවිසෙන පත්මාවෝ එහිදී රසායන සත්ත්ව උද්භිද යන විෂයත්‍රයෙහිම ගුරුවරියක් බවට පත්වෙති. 1987 වර්ෂයේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයට ස්ථානමාරු ලැබෙන ඕතමෝ එහිදී සත්ත්ව විද්‍යාව පමණක් තෝරා ගනී. පත්මාවන්ගේ රාහුලා ගමනය සිදුවන්නේ 2003 වසරේදීය. සුජාතාවෙන් රාහුලයට එන්නේ පත්මා සතරසිංහ නම් වූ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරියම පමණක් නොවේ. ඊට අමතරව තව බොහෝ දෑ මෙහි අරන් එන ඕතමෝ ඒවා මෙහි ස්ථානගත කළාය. මෙහිදී ජීව විද්‍යා විෂය කොටසට අතගැසූ අය ඉගෙනගත් දෑ පන්ති කාමරයෙන් එළියට කාන්දු කරගත්තාය. ඇය 2005 වසරේ දකුණු පළාතම සම්බන්ධ කරගෙන කණ්ඩායම් ව්‍යාපෘතියක් ලෙස කරන ලද ජීව විද්‍යා ප්‍රදර්ශනය විද්‍යා අංශයේ කලඑලි මංගල්‍යයක් ලෙස ඉතිහාසයට එක් වෙයි. පරිසරය පිළිබඳ සැබෑ සංවේදීතාවයකින් යුත් සතරසිංහ ටීචර් ගරු විදුහල්පතිතුමාගේ ඉල්ලීම පරිදි 92 කණ්ඩායම් මගින් දියත් කරන ලද හරිතාගාර ව්‍යාපෘතිය අද පාසල තුල ආදර්ශවත් ගොවිපලක් බවට පත්ව ඇත. කෘතිම රසායනික ද්‍රව්‍ය හෝ කෘතිම ප්‍රහර නොයදු පළබරින් නැමුණු හරිතාගාර ගස්වැල් නික්ම යන සතරසිංහයන්ට ආසිරි සෙමර සලන්නාක් වැනිය. රාහුලයට මානව දයාව මානව භක්තිය ගෙන අප කතානායිකාව දුප්පත් දක්ෂතා ඇති සිසුදරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද රන්දරු ශිෂ්‍යත්ව අරමුදල අද දලුලන මහා වනස්පතියක් වී ඇත. මේ වන විට සිසුන් 100කට පමණ ලක්ෂ 4කට වැඩි මුදලක් ප්‍රදානය කර ඇති මෙම මාහැකි ප්‍රජා සත්කාරය විද්‍යාලයේ කීර්ති නාමයට දායක වී තිබේ. නිතරම අලුත් වැඩකට අතගසන සතරසිංහ මිස් මීළඟට ආරම්භ කළ ව්‍යාපෘතිය ශිෂ්‍ය කේන්ද්‍රීය මෙන්ම මානව හිතවාදීය. එනම් ඇයගේ පුරෝගාමිත්වයෙන් ආරඹුණු විභව ප්‍රශ්නපත්‍ර බැංකුව අද 57000ක් පමණ පිවිසි අන්තර්ජාල පාසුකම් සහිත ගුරු සිසු දෙපාර්ශ්වයටම ප්‍රයෝජනවත් ප්‍රජා සත්කාරයකි. හතරසිංහයන්ගේ හතරවැනි මෙන්ම අවසන් දූරදර්ශී ව්‍යාපෘතිය වන්නේ මේ නොබෝදා පිහිටුවන ලද ජෛව විද්‍යාත්මක නිදර්ශක සුරක්ෂිත ප්‍රදර්ශක කුටියයි. අනාගත රහල් සිසුන්ට හා ගුරුවරුන්ට මිනිස් අවයව හඳුනා ගැනීමට හා ඒවා අධ්‍යයනය කිරීමට ඇය මින් අවස්ථාව උදා කර දී ඇත. විද්‍යා ප්‍රදර්ශනයෙන් අනතුරුව මෙතෙක් අනාරක්ෂිතව අපතේ ගිය එම මානව නිදර්ශක මින් ඉදිරියට සිසු දරුවන් හා දිගු ගමනකට සූදානමින් නිසල්මන්ව රැඳී සිටී. පත්මාමිස් මේ සියලු ව්‍යාපෘති වලට ගුරු භවතුන්ගේ සිසු ආදි සිසුන්ගේ දානපතියන්ගේ සහයෝගය ලබා ගැනීම තුලින් ඇය සතු ප්‍රජාදායකත්වය සහ ප්‍රජා සහභාගීත්වයේද ප්‍රශස්තය. ඉතින් මේ ආදර්ශවත් ගුරු මාතාව නිර්මාණය කරමින් ඇයට මූලික අධ්‍යාපනය ලබා දුන් කද්දුව උතුරු මාලිම්බඩ මහාවිද්‍යාලයටත් උසස් අධ්‍යාපනය ලබා දුන් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයටත් අප මේ අවස්ථාවේදී කෘතවේදී විය යුතුව තිබේ. පාසල් අවධියේදී දහම් පාසල් අවසාන විභාගය, ධම්මපද විභාගය, අභිධර්ම විභාගය වැනි විභාග වලින් ඇය ලැබූ ධර්ම ශාස්ත්‍රීය ඥානයත් විශිෂ්ට කුසලතාවත් දහම් පාසල් ගුරුවරියක් ලෙස සේවය කිරීමෙන් ලත් ස්වයං ශික්ෂණයත් පත්මා ටීචර්ගේ බුදු සමයේ ඉගැන්වෙන පත්මාකාර ජීවිතය හැඩගැස්ුවාට සැක නැත. තරමක් ආවේගශීලී අභියෝගාත්මක චරිත ලක්ෂණ පත්මාවන්ට හිමි වූයේ සිංහ පරපුරේ පියවරුමෙන් වන්නට ඇත. කෙසේ නමුත් විවිධ අභියෝග හමුවේ
තමන් කරන කාර්ය නොසැලී කරගෙන යන්නට පත්මා ටීචර් රාහුලෙන් පාඩම් ඉගෙන ගත්තායයි කීමට වඩා ඇය රාහුලයට පාඩමක් ඉගැන්වුවායයි කීමට මම මගේ දිව නමමි. පත්මාවන් ගැන කවි කීමට තරමක් අපහසු වන්නේ ඇයද කවිකාරියක් නිසාත්. ඇයගේ මේ සියලු සත්කාරයන් කවියට නැගීම දුෂ්කර නිසාත්ය. ඒ කෙසේ නමුත් කවියකින් දෙකකින් හෝ ඇයට ආශිර්වාද කිරීම මගේ යුතුයකමක් කොට සැලකමි. සදා හරිත පිරිසිදු එල වලු කොටුව බෙදා හරින පේපර් විභව බැංකුව යොදා සිත් සත්ව මුදලක් රන්දරුව මැදෑ කරපු වැඩ තනතුර කුත් නැතුව උගන්වනවා මිස රාහුලේ සිප් සතර බාහිර වැඩ කළොත් මේ විදියට නිතර ඇරෙනවා ඔහුට දහසක් කට වල් මකර ඇය බිය නොඋනේ ඇගේ නම සිංහය හතර කවි කර කියන්නට බැරි තරමට නිම්මා ඇය වෙද සිසුන් සිය දහසක ගුරු අම්මා පත්මා සමුගනී තව මොකටද බුම්මා ආසිරිපතමු ඇගේ ගුණයට ඉස නම්මා ගුරු භූමිකාවේ පෘතුල වපසරිය මැනවින් හඳුනාගෙන විවිධ අභියෝගවලට නොසැලී මුහුණ දෙමින් Taman වැඩක් කළා යන ආත්ම තෘප්තියෙන් ගෙදර යන පත්මා සතරසිංහ ගුරුමෑණියන්ට අපගේ උත්තමාචාර්ය පිරිනමමු. මට කන්නමු ඔබ සැමට ස්තුතියි. අද අප විද්‍යාලයෙන් ඉසුඹලන පත්මා හතරසිංහ ගුරුමෑණියන් වෙනුවෙන් ඒ සුභාශිංසන ගෙනාවේ විද්‍යාලීය සිංහලාචාර්ය එච් වීරතුංග ගුරු පියාණන්. දැන් අප සූදානම් විද්‍යාලීය විද්‍යාංශයේ සොහොයුරියන් පත්මා හතරසිංහ ගුරුමෑණියන් වෙනුවෙන් ගෙන එන සුභාශිංසන එක් කරන්නට. කාලයේ සියොත් කැල තටුසලා ඉකිල ගොස් අප වෙතින් ඉසිඹුලන නිමේෂය එළඹ ඇත. මුදු සුවඳ බෙදා දුන් ලයාදර මවකසේ හදගස් මහදුනගත් ලබදි සොහොයුරියකසේ එකුන් දවසක් තුල රහල් මව් ඇකය හිඳ නුඹ අපට පෑසෙනෙහි සුන්දරය සුන්දරය සොබාදම් දිනිතියද අද නොමැත සිනහවෙන් හරිත නිවහන ලපලු මැලව ඇති දැඩිසොවින් විභවයේ පරිගණක ගොළුව ඇති සීරුවෙන් රහල් මව netu කඳුළු නුඹෙනික්ම නොරිසියෙන් බුද්ධියෙන් ඔපවැටුණු අපගේ රාහුල පුතුන් අභියසදී රන්දරුව උනිය ඔබ සෙනෙහසින් උනුන් ලොව ජයගනිද්දී නුඹ දුන්නු අදිටනින් ආසිරිවැසි වසනු ඇත ගුරු මවුනි නුඹ නමින් සිත එඩිය ගත සවිය තව තවත් ඔපවෙන්න දුක් කඳුළු මැකී ගොස් සිනාමල් පිපිදෙන්න හෙට දිනේ නුඹේ නම කිතු ගොසින් බබලෙන්න සියලු දෙවි රැකවරණ නිතින නුඹේ සුරකින්න. ඒ සුභාශිංසන එක්කරේ විද්‍යාලීය විද්‍යාංශයේ සොහොයුරියන්